සුබ දවසක් ඔයාලට. අද අපි හදන්න යන්නේ මිනිත්තු කීපයකින් හදාගන්න පුළුවන් මේ සුවඳින්ම බඩගිනි හැදෙන garlic fried rice එකක්. රයිස් ලවර් කෙනෙක් නම් මේ රෙසිපි එක මිස් කරන්න එපා. මට කියන්න ඕනි ඔයාලට මේ රෙසිපි එක වෙජිටේරියන් රෙසිපි එකක්. ඒ නිසා අපි බිත්තර මස් මාළු මොකවත් මේකට එකතු කරන්නේ නැහැ. වෙජිටේරියන් අය ඉන්න ගෙදරක් නම් මේ garlic fried rice එකට ගොඩක් කැමති වෙයි. ඒ වුණාට මේ රෙසිපි එක non vegetarian කෙනෙකුට උනත් ගැලපෙනවා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම අපිට ඕනි කරනවා සුදු ලුණු. මේක තමයි fried rice එකේ main ingredient එක. එහෙනම් අපි දැන් මේ සුදු ලුණු ටික පොඩි පොඩි කෑලි වලට කපා ගමු. අපේ ඊළඟ ingredient එක තමයි වියලි මිරිස්. දැන් අපි මේ වියලි මිරිස් ටික පොඩි පොඩි කෑලි වලට කපා ගමු. ඊළඟට අපි පෑන් එකක් රත් වෙන්න තියලා මීඩියම් හීට් එකේ තෙල් ටික එකතු කරගන්න. මෙතනදී මම ඔලිව් ඔයිල් එකතු කරනවා. ඒත් ඔයාලට ගෙදර තියෙන ඕනිම ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කලින් පොඩියට කපාගත්ත සුදු ලුණු ටික පෑන් එකට එකතු කරනවා. ඔයාලගේ රස අනුව ලුණු එකතු කරන්න. සුදු ලුණු එක golden brown වෙනකම්ම fry කරන්න. දැන් අපි පොඩියට කපාගත්ත වියලි මිරිස් ටික එකතු කරනවා. මේකෙන්ම ෆ්ලේවර් එකත් ස්පයිස් එකත් බත් එකට එකතු වෙනවා. ඇත්තටම මේ වෙලාවේදී මාරම සුවඳක් තමයි එන්නේ. දැන් මම සෝයා සෝස් ටිකක් එකතු කරනවා. මේකෙන් බත් එකට ෆ්ලේවර් එකත් කලර් එකත් ලැබෙනවා. දැන් පෑන් එකට උයපු බත් ටික එකතු කරන්න. මම මේ රෙසිපි එකට බාස්මති හාල් තමයි අරන් තියෙන්නේ. දැන් බත් එක සුදු ලුණු වියලි මිරිස් සෝයා සෝස් එක්ක හොඳට මික්ස් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත garlic fried rice එක. මේක හරිම රසයි සහ හරිම සුවඳයි, ඒ වගේමයි හරිම healthy. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් like කරන්න, comment කරන්න. අලුත් recipes miss නොවෙන්න අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඉතින් තවත් අලුත් රෙසිපි එකකින් නැවත හමු වෙමු.